කේරල් ඩිසයින් කියන එක ගොඩක් ජනප්‍රියයි. ගොඩක් කට්ටිය ෆලෝ කරනවා. එතන තියෙන කන්සෙප්ට් එක තමයි ඔව් කේරළේ කොහොමද ප්‍රොජෙක්ට් මේනේජර් කෙනෙක් හැන්ඩල් මේට බාර දීලා තමයි ඉතින් වැඩි ඉස්සරහට යන්න අපි දන්න දෙයක්. තාම ලංකාවේ පොඩි දේවල් ඒ තත්ත්වයට වෙන අපි කරනවා. ටික මට්ටමේ තියෙන ටික සාමාන්‍ය ව්‍යාපෘති මට්ටමේ නැහැ. අයිබෝන් ප්‍රොජෙක්ට් ටොක්ස් පොඩ්කාස්ට් channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අදත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා වරලත් ඉංජිනේරු මధుරංග අයිබෝන්. අද අපි කල්පනා කරේ සයිට් සුපර්විෂන් එහෙම නැත්නම් ව්‍යාපෘතික ඉදිකිරීම මැදියේදී ඉදිකිරීම කණ්ඩායමට එහා ගිහිල්ලා ටෙක්නිකල් කණ්ඩායම තාක්ෂණික විශේෂඥයන්ගේ කොහොමද සුපර්විෂන් කියලා කියන්නේ සුපර්විෂන් එක සයිට් එකේ දවස් වෙන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොමද පටන් ගන්න වැඩි? ඔව්. ඔක සරලව කිව්වොත් දැන් අපි කාලයක් ඉඳලා කතා කරනවා ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ගේ රෝල් එක ගැන. ඔව්. හරි. දැන් මම වැඩ කරන ප්‍රොජෙක්ට්ස් වලත් මාව හයර් කරලා තියෙන්නේ ගොඩක් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වල. කලින් නෙමෙයි මාව දන්නේ අතට. ඔකනේ වෙලා තියෙන්නේ. හරි. ඒතර ප්‍රොජෙක්ට් මැනේජර් තමයි සුපර්විෂන් වල වෙලාව අපිට ගොඩක් වෙලාවට අවශ්‍යතාවය සහ ක්ලයන්ට්ුයි අපි අතර පාලම හදන්න යා. හරි. මොකද නැත්තම් ක්ලයන්ට් දැන් ගොඩක් මිනිසුන්ගේ ජීවිත අද ගොඩක් කාර්යබහුලයි. සහ අපි වැඩ කරන ගොඩක් ක්ලයන්ට්ලා ගොඩක් බිස්නස්මන්ලා නේ. මේ මිනිසුන් අපේ කෝල් එකක්වත් ආන්සර් කරගන්න ප්‍රොජෙක්ට් එක දිහා බලන් ඉඳලා වන්නේ. වෙලාවක් නැහැ. අවංකවම කිව්වොත් ඒගොල්ලන් ඉන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ බිස්නස් වල. නේ. එතකොට ව්‍යාපෘතියේ නමුත් ලක්ෂ 2000 3000ක වගකීම තියෙන්නේ මූලික ප්‍රොජෙක්ට් මැනේජර් අතේ. ඒ ප්‍රොජෙක්ට් මැනේජර් ඒ වගකීම දීලා අරයා තමන්ගේ වෘත්තිය ඇතුළේ ඉන්න අන්න හරි. අදාළ ශේෂ්ඨ වෙලාවට ගෙනල්ලා මේ වැඩේ කරගන්න කියන එක ඌ අතේ තියෙන වගකීම. මට උනත් සයිට් විසිට් එකකට අපි සරලව ගියොත් සයිට් විසිට් කියලා නේ කියන්නේ. සුපර්විෂන් කියන එකට සයිට් විසිට් එකකට ගොඩක් වෙලාවට කතා කරන්නේ ප්‍රොජෙක්ට් මැනේජර්. හරි මధుරංග මේක ලෑස්ති ස්ලැබ් එක දැන් ලෑස්ති ඇවිල්ලා බලන්න කම්පිටි එක හරිද. මොකද ප්‍රොජෙක්ට් මැනේජර් තමයි දන්නේ මේ වෙලාවේ යන වැඩේට කාවද ගෙන්නන්න. හරියටම හරි. ඔන්න ඔතන තමයි පොයින්ට් එක තියෙන්නේ. කාවද්ද සහ කී දෙනෙක් එතෙන් එන්න ඕනේ. අනවශ්‍ය පුද්ගල අනවශ්‍ය කට්ටියක් තියෙනවා. මොකද නැත්නම් නිකම් මිනිස්සු ගෙනල්ලා හැමෝම නිකම් මුලට ගේන්න ඕනේ. තේරුමක් නැහැනේ. හරිද? ඒකට අවශ්‍ය කෙනාව ගේන්නේ. ඒතකොට ඕක තමයි ප්‍රොජෙක්ට් සුපර්විෂන් කියන එකෙන් අපි අදහස් කරේ. මූලිකව අදහස් කරේ. සහ හැබැයි ඒකේ මූලික වගකීම තියෙන්නේ අතෙන් කියන එකත් පොඩක් අමතක කරන්නත් එපා. ඒ කියන්නේ ඕනෑම වෙලාවක රැන්ඩම්ලි ඒ කියන්නේ හිතන කෙනාව සයිට් එකට ගෙන්නවා කියලා අවස්ථාවේ සම්පූර්ණ වෙන්නේ නැති වෙන්නේ නැහැ. අදාළ වෙලාවේදී අදාළ කෙනා එන්න ඕනේ. අදාළ කෙනා එන්න ඕනේ. ඒක තමයි මූලික කාරණා. අර දැනට මේ දවස්වල ඉන්දියාවේ කේරළ ඩිසයින් කියන එක ගොඩක් ජනප්‍රියයි. ගොඩක් කට්ටිය ෆලෝ කරනවා. එතන තියෙන කන්සෙප්ට් එක තමයි ඔය මේ ඔව් කේරළේ කොහොමද ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් හැන්ඩල් මේට බාර දීලා තමයි එතනින් එහාට වැඩි ඉස්සරහට යන්නේ. අපි දන්න දෙයක්. තාම ලංකාවේ පොඩි දේවල් ඒ තත්ත්වයට ඇවිල්ලා නැහැ. නමුත් අපි කරන ව්‍යාපෘති ටික අපිට කියන්නේ මේ මට්ටමේ තියෙන ටික. නමුත් මේ සාමාන්‍ය ව්‍යාපෘතියේ මට්ටමේ නැහැ. අපි අර කේරළේ වෙලා තියෙන පොඩි ගයක් වුණත් ප්‍රොජෙක්ට්ස් 5 6 ඇතුළත පොඩි ගයක් වුණත් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් කරා තමයි යන්නේ කියන එක. ඒ අදාළ මේ විශේෂ දැනුම ටික සම්බන්ධීකරණය කරන්නේ ඔහු. ඔක තමයි සාමාන්‍ය වෙන දේ. හරි අපි දැන් කෙලිම සයිට් සුපර්විෂන් පැත්තට හැරෙමුකෝ. ඔව් අපි දැන් මොකද්ද කියලා කිව්වට ඇයි ඒක ඕනේ වෙන්නේ කියලා කියන්නේ. සරලව දැන් මිනිස්සෙක් අහනවනේ මොකද්ද කියලා උතන කරන්නේ කියලා අහනවා. ඔව්. ඇයි මොකද සයිට් මොකටද ආවේ අයියා ආවේ මොකද්ද කරන්නේ මොකද්ද බැලුවේ. ඔකනේ අහන්නේ. නිකන් සයිට් එකට ඇවිදලා යන්න දාන්න. එහෙම නෙවෙයිනේ. වැඩි. නෙවෙයිනේ. හරි. දැන් අපි මූලිකව සයිට් එකට ඩ්‍රෝයින් එකක් දෙනවනේ. ඔව්. මොකක් හරි සැලැස්මක් ඩිසයින් එක කරනවා. ආකිටෙක් වෙනම සැලැස්මක් දීලා තියෙනවා. ස්ට්‍රක්චරල් ඉන්ජිනේර් වෙනම සැලැස්මක් දීලා තියෙනවා. ප්ලම්බින් වෙනම දීලා තියෙනවා. ඉලෙක්ට්‍රිකල් වෙනම දීලා තියෙනවා. තව අනික් කට්ටිය වෙන වෙනම සැලැස්ම් ගොඩාක් තියෙනවා පස්සේ. හරි. කන්ට්‍රැක්ට් එකේ ඉන්න ඉංජිනේර් ගොඩක් වෙලාවට ඔය දිහා බලලා ඒකත් එක්කනේ කන්ස්ට්‍රක්ෂන් එක යන්නේ. හරි. සයිට් සුපර්විෂන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ අර අපි සැලැසුම් කර දේ ඒ ආකාරයට ඉම්ප්ලිමන්ට් වෙනවද? ඊළඟට සයිට් එකට ගියාම ඒක ඉම්ප්ලිමන්ට් කරන්න බැරි නම් එතන යාට තියෙනවනේ යට යන ප්‍රශ්න මොනවද? ඒ ප්‍රශ්න ටික විසඳලා එන එක තමයි සයිට් විසිට් එකේ තියෙන මූලික වගකීම. සහ මම හිතන්නේ එන්න පුළුවන් ප්‍රශ්න. වෙන්න පුළුවන්. ඔය ව්‍යාපෘති ගණනාවක් බලලා අත්දැකීමත් එක්ක. අන්න එතන තමයි හොඳම පොයින්ට් එක තියෙන්නේ. දැන් මේ ස්ටේජස් වයිස් මේක යද්දී ඉදිරියේදී මේ ප්‍රශ්නේ එන්න පුළුවන් කියන එකත් අපිට ඔලුවට එනවනේ. හරි. පොඩි උදාහරණයක් ගමුකෝ. සරල හවුස් කන්ස්ට්‍රක්ෂන් එකක් ගමු. සරල හවුස් කන්ස්ට්‍රක්ෂන් එක තේරුම් ගන්න පහසුවට. තේරුම් ගන්න පහසුවට. සරල හවුස් කන්ස්ට්‍රක්ෂන් එක ඉස්සලාම ඉඩම සුද්ධ කරා. බේස් වල ටික හැරුවා. බේස් ටික තිබ්බා. කණු ටික ගත්තා. ටයි බීම් දැම්මා. ආය කණු ටික නැග්ගුවා බිත්ති ටිකත් එක්ක. ස්ලැබ් එක තමයි ওই විදිහට ටික ටික නග්ගන්න යනවා. මම මැදින් පොඩ දාන බිත්ති ටික බැඳලා ස්ලැබ් දානවා. ස්ලැබ් දාලා බිත්ති බැඳනවා වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක පස්සෙලා කතා කරමු. ඒක පස්සෙලා කතා කරමු. දැන් අදාළ කරගන්න එපා. තාක්ෂණික කාරණා. මේ තාක්ෂණික කාරණා. හරි. ඒක වෙනම කතා කරමු. ඒක ඔන්නෝක තමයි සාමාන්‍ය සීක්වෙන්ස් එක. දැන් ওই අවස්ථාවේදී මේ මිනිස්සයා කොයි වෙලාවටද උකට එන්න ඕනේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා නේ. ඔව්. දැන් ඒකට දැන් මේ ක්ලයන්ට්ටත් කාර්යබහුල නම් ඔව්. කන්ට්‍රැක්ට්ටත්
කොන්ට්‍රැක්ටර් බලන්නේ යාගේ ස්කෝප් එක ඉවර කරන්න. මොකද මුදල් එක්ක ගනුදෙනුවක් නිසා බලන වේගෙන් වැඩි වැඩ කරගෙන යනවා. නමුත් ඕක ආගටෙක් ඩිසයින් එකට ටැලි වුනේ නැත්නම් මොකද කරන්නේ? සහ මගේ තියෙන ටික මම දීපු ටික මම දීපු ඩීටේල් ටික එතන ඉම්ප්ලිමන්ට් කරලා තිබුණ නැත්නම් කොහොමද අපි ඇෂුවර් කරන්නේ? ඇත්තටම කම්පියුටර් එක දැම්මද? ඇත්තටම කම්පියුටර් එක දැම්මද? කොහොමද මම කොහොමද සර්ටිෆිකේට් ඔෆ් කන්ෆර්මේෂන් එක සයින් කරන්නේ? මේක හරි මේක හොඳට කරලා දැන් හොඳටම UD ඇක්ට් එක කරන් UD ගේ අර ඇග්‍රීමන්ට් එක කරන් බලන්න safe for human habitation කියලා අපි ගහනවා. ඒකනේ අරමුණ. ඒකනේ. මිනිස්සුන්ට හානියක් වෙන්න බෑ. මිනිස්සුන්ට හානියක් වෙන්නේ නැත්නම් ඕක මේ හරියට උනාද කියලා බලන්න නම් අපි යන්න එපා ඔතෙන්. ඕක තමයි ඇත්තම කාරණා. යම් කිසි මුදලක් වැය වෙනවා. ඒක වෙනම කතාවක්. ඒක කරන්න දෙයක් නෑ. ඒකත් අර ව්‍යාපෘති ඇතුලේ තියෙන්න ඕනේ. හරි කියන එක තමයි අපි අදහස. ඔය ඔක්කොම ඕවර්ऑල් බජට් එක ඇතුලේ තියෙන නිසා යන්න ගිහිල්ලා වෙන කාරණා ටික ගොඩක් වැදගත්. සහ ඒ කියන්නේ අපි දැන් ව්‍යාපෘතියක් සැලසුම් කරනකොට ව්‍යාපෘතිය සැලසුම් මැදියේදී මුලදිම ඔය සයිට් විසිට් වලට අදාළ බජට් එක එහෙම නැත්නම් මුදල් ටික දාගත්තා නම් අපි දන්නවා මේක ඇතුලේ මේක වෙන්නේ කියන එක. ඔක පස්සේ මැදදී දාගත්තොත් ප්‍රශ්න. හරි. හරි. ඒතර දැන් මම සරලව කියන්න මං ගිහලා මොකද්ද කරන්නේ කියලා. හරි. ඔන්න බිඩ් එක හරලා දැන් ඔන්න ෆවුන්ඩේෂන්ස් ටික ෆවුන්ඩේෂන් පිට්ස් ටික හරලා ෆොසොයිල් එක ඕකේ කරාට පස්සේ අර අපි පොඩි මඩ කොන්ක්‍රීට් ලීන් සාමාන්‍ය විහාරේ තියෙන මඩ කොන්ක්‍රීට් එක කියලා ස්ක්‍රීන් එක ලීන් කොන්ක්‍රීට් එක දාලා ඊට පස්සේ ඔන්න මේ කම්බි ටික අපි බඳිනවනේ. සරලව අපි දීලා දින හැඩවල වලට කම්බි ටික බඳිනවා. හරි. ඕකේ අපි තාක්ෂණිකව ගොඩක් දේවල් ඩ්‍රොයින් එකේ කරලා තියෙනවානේ. හරි. අපි ඔය නිකන් සරලව මෙහෙම කොක්කක් වගේ උඩ නමනවා. හරි. ඕක මොකද්ද? දැන් ඕක තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? ඕක ඕනෙමද? ඔයගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා සයිට් එකේ. අපිට අවශ්‍ය හින්දායි අපි ගහලා තියෙන්නේ. එහෙම නැතු නිකන් අඳින්නේ නැහැ ඕක. ඒතකොට මම සරලව ගිහිල්ලා බලන්නේ මේ තියෙන ඩ්‍රොයින් මම කරපු ලෝඩ් කැල්කියුලේෂන් එකත් එක්ක සහ ඊටත් එක්ක මම ඩ්‍රොයින් සෙට් එකක් ෆ්ලයිට් එක දීලා තියෙනවා. ඒ ටික සයිට් එකේ ඉම්ප්ලිමන්ට් වෙනවද හරියටම කියන එක තමයි මගේ වගකීම. ඒක තමයි මගේ ප්‍රධාන වගකීම. මම ඒක බලනවාම තමයි. කියන්නේ බලලා දැන් ස්ලැබ් එකක් විදිහට ගත්තොත් ස්ලැබ් එකේ බීම් ටික හරියට බැඳලාද රේන්ෆෝස්මන්ට් ටික හරියට කියන්නේ කම්බි රේන්ෆෝස්මන්ට් කියන්නේ අපි කම්බි කියන සාමාන්‍ය කම්බි ටික හරියට බැඳලාද ඒ කම්බිය අතර පරතරය හරියද අදාළ කම්බි ටික බැඳලා තියෙනවද අදාළ පරතරයෙන් බැඳලා තියෙනවද අදාළ ඩ්‍රොප් ටික තියලා තියෙනවද ඒ අපි සමහර කැනොපි පන්නනකොට රේන්ෆෝස්මන්ට් දාන විදිය වෙනස් ඒවා හරියට කරලා තියෙනවා නැත්නම් පාත් වෙනවා පුපුරනවා මේ ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා ඔය ටික තමයි මගේ වගකීම සයිට් සුපර්විෂන් ස්ට්‍රක්චරල් පැත්ත ඔක තමයි වගකීම ප්ලම්බින් ගත්තොත් යාගේ වගකීම වෙනම පැත්තක් ඔබගේ පැත්තෙන් සම්බන්ධීකරණය ගත්තොත් ඒක ඔබගේ වගකීම වෙනම වගකීම ඒ සම්බන්ධීකරණය ඉන්න ඕන ඔතෙන් තමයි දැන් අද කාවද ගෙන්නන්න ඕනේ මේ වැඩේ යනකොට අසවල් දිනේට මේ වැඩේ ඉවරනවා නම් කොයි අවස්ථාවේදී කවුරුන් කැඳවිය යුතුද හරි කියන එක තමයි සම්බන්ධීකරණය වෙන්නේ සම්බන්ධීකරණය වෙන්නේ ඊළඟට වාගේ තව වගකීම බජට් එක ෂෙඩියුල් එකයිනේ ඔක සෙදුවන්නත් එපා ඔක බජට් එක ෂෙඩියුල් එක කිව්වහම සරලව ගත්තොත් කවද අපි ඉවර කරන්න දෙසැම්බර් 30 ක මේක ඉවර කරනවා දෙසැම්බර් 30 ක ඉවර කරන්න අපිට තියෙන සැලැස්ම හරියට හරි තවත් ඉදිරියට යන්කෝ හොඳයි දැන් ඊට පස්සේ ඔන්න දැන් සයිට් එකට ගිහිල්ලා කරන්නේ ඕක ඊට අමතරව අපි ඔය යන දේෙන් කොච්චර ක්වොලිටි කන්ට්‍රෝල් එකක් වෙනවද සයිට් සරල උදාහරණයක් ගමු බිත්ති බඳින ගල් ටිකක් ගෙනල්ලා තියෙනවා ගල් ටික හොඳද නැද්ද කියලා කොහොමද දන්නේ ඔව් සාමාන්‍ය සයිට් වල පාවිච්චි කරන ක්‍රමයක් තියෙන්න පුළුවන් නමුත් නිවැරදි තාක්ෂණික ක්‍රමයක්ද තියෙනවා නමුත් අපිට සරලව බලලා සරල සයිට් එකේ ටෙස්ටිං ටිකක් කරලා බලලා සරලව මේ හොයන්න බලලා හොයාගන්න පුළුවන් මේ ගල් ටික හොඳයිද කියලා උදාහරණයක් විදිහට ගඩොල් දෙයක් ගමුකෝ ගඩොල් දෙයක් එකට අතුල් වෙනකොට ලොකුවට වැලියක් කරනවා නම් මේක පිච්චිලා නැහැ නේ හරියට හරි සරලව හරි ඊට පස්සේ ගහලා බලන්න පුළුවන් ගහනකොට හොඳ සවුන්ඩ් එකක් එන්න ඕනේ නිකන් මෙටලික් සවුන්ඩ් එක මේ පොඩ්ඩක් උඩට යන කතානකොට ගඩල CC කට කුඩු වෙලා යනවා ගල වැඩක් නැහැ වෙයි දෙයක් කෙනකොට ගල ඉවරයි ඔන්න වගේ සරල ඒතර මැටීරියල් ක්වොලිටි එකත් අනිවාර්යෙන් අපි සයිට් එකට ගියාම අදාළව මොනිටර් වෙනවා සහ දැනට යන වර්ක් එකේ ෆිනිෂ් එක කරනවා ඉස්සරහට එන්න පුළුවන් ප්‍රශ්නත් අපිට තේරෙනවා මම ඊළඟ ප්‍රධානම කාරණාව ලංකාවේ සේෆ්ටි හරි හයිරයිස් බිල්ඩින් වල තින්ත ගන්නවා බාල්දි වල බහලා ලණුවක් කරලා දැකලා කඹේ ඉදලා හරි ඔය මිනිස්සෙක් වැටිලා ජීවිතේ නැති වුණොත් හානිය තමන්ගේ පවුලට හරි මම පෞද්ගලිකව යන සයිට් එක මම කවදාවත් ඉඩ දෙන්නේ නැහැ ඔය වගේ වැඩවලට ඒකට අනවශ්‍ය බජට් කිරීම වලට ඉඩ දෙන්නේ නැහැ අදාළ සේෆ්ටි නෙට් එක ඇදilla ඒක නිසා ලිතුරු කරා කියලා වෙන දෙයක්වත් නැහැ අර මිනිස්සේ ජීවිතේ නැති වුණොත් ඊට වඩා ලොකු හානියක් සිද්ධ වෙනවා කියන්නේ කන්ට්‍රැක්ටර් රෙපියුටේෂන් එකත් එක්ක හරිනේ. මේ මනුස්සයට අපිට ඒක කියලා දෙන්න පුළුවන්. මිනිස්සු ගොඩක් දේවල් ගොඩක් අය ඉම්ප්‍රූව් කරගෙන දෙනවා මේ ප්‍රශ්නෙත් එක්ක. අපි දන්න සාමාන්‍ය ලෙවල් එකට හිටපු අද හොඳ තත්ත්වයට ඇවිල්ලා ඉන්නවනේ. අපිත් එක්ක වැඩ කරන මිනිස්සු ගොඩක්. ඒතකොට මේ මිනිස්සු ගොඩක් දේවල් ඉම්ප්‍රූව් කරගෙන තියෙනවා ඒ සේෆ්ටි පැත්තේ. මිනිස්සු වගේම බඩු කොට ගහගෙන ඉන්න ස්ලැබ් අය අයින් වල පල්ලෙහාට වැටෙනවා ඔය වගේ නේද? ඒ වගේ අර අදාළ කියන්නේ සයිට් එක දැක්කාම මිනිස්සුන්ට දැකලා මේ මිනිස්සුන්ට ටිකක් අර හැසඩස් කියලා අපි නිකන් කියන්නේ. කියන්නේ අපි මේ අදාළ මේ අනතුරු වේ හැකි තැන් ටික මතක කරගන්න ගන්නකොට ගන්න උදාහරණයකුත් මට මතක් වුණා දැන් අඩි 100ක් උඩින් වැටෙන පොඩි නට් එකක් මිනිස්සුෙකුලට කොච්චර ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන්ද හරි ළඟදී කොල්ලපිටිය මතක නේද මටයක් ඇවිල්ලා වාහනේ කඩාගෙන ගිහිල්ලා ඔව් අපි හිතන්නේ නැද්ද ඒ කියන්නේ ආරක්ෂාව පිළිබඳව පියවර ගතට දිසා විතර ප්‍රශ්න සාමාන්‍යයෙන්
ක්වොලිෆයිඩ් පුද්ගලයෙක් වෙනවා නම් අවබෝධය තියෙන පුද්ගලයෙක් වෙනවා නම් ඔහුට තේරෙනවා වැඩේ වෙන්න කලින් මේ විදිහට මේ වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවා. කියන මේ විදිහ කරගන්න ඕනේ. අනතුරු පේනවා. ඔව්. ලීඩින් කන්ස්ට්‍රක්ෂන් කම්පැනිස් වල ගොඩාක් ප්‍රශ්න නැත්තේ ඒකනේ. ඒගොල්ලන් ක්වොලිටි කන්ට්‍රෝල් එක හරියට කරනවා. සේෆ්ටි හරියට බලනවා. හරි. ඊළඟට ප්‍රශ්න විසඳීම ගැනත් අපි කලිමුත් වීඩියෝ එක කරා. නමුත් සයිට් එකට යන එකෙන් කොච්චර ප්‍රශ්න වන්නේ විසඳෙනවද? හොඳයි. තාක්ෂණික මට්ටමට එහා ගිහිල්ලා අත්දැකීමෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්න ප්‍රමාණයක් ගොඩාක් දේවල් තියෙනවා. ක්ලයන්ට්ගේට එන ගොඩාක් ප්‍රශ්න. ක්ලයන්ට්ගේ ගොඩාක් ප්‍රශ්න අපි විසඳලා තියෙනවා සයිට් විසිට් වලින්. නේ? ඒ කියන්නේ මොකද අපි ඩ්‍රොවින් එක කරපු දේ එක්ස්ටෙන්ෂන් එකක් විදිහට ගොඩක් අය ඉල්ලනවනේ. මේ විදිහට අපිට කරලා දෙන්න කියලා. ඒතර මේ දේවල් සයිට් එකේ ගිහිල්ලා සයිට් විසිට් වලින් කරන්න පුළුවන්. අනිත් එක දැන් ඊළඟට ඔබ පැත්තට ගෙලින් හරනොත් ප්‍රොජෙක්ට් ප්‍රොග්‍රස් මොනිටරින්. ඔව් ඒ කාරණාව මම හිතන්නේ ගොඩ දෙනෙක් හිතන්නේ නැති කාරණාවක්ද කියලා හිතෙනවා. මොකද ප්‍රොජෙක්ට් එකක් නිවැරදි කාලයට අවසන් කිරීම තමයි වැදගත්ම කාරණාව. මොකද ගයක් වුණත් අපි දැන් ඉන්නේ කුලියට නම් ඒ කුලිය හරි ඉතුරුනවනේ. ඔව්. හිතලා බලන්න. ඔව්. එතකොට ඒක ලොකු දෙයක්. ඒ නිසා දීර්ඝකාලීන ගතත් ලොකු දෙයක්. අවුරුද්දක් කුලිය ඉතුරුනොත් එහෙනම් අවුරුදු 10කට පස්සේ ඒ සල්ලි වල වටිනාකම අපිට ඒක නිවැරදි ආයෝජනය කරගන්න පුළුවන් නම් මුදල් කළමනාකරණය කරගන්න පුළුවන් නම් ඉතින් ඒ වගේ පැත්ත. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කාරණාව තමයි මුලින්ම හදාගන්න ව්‍යාපෘති සැලැස්ම. මයිල්ස්ටෝන් ගැනත් පොඩ්ඩක් කියන්න. මයිල්ස්ටෝන්. ඔව්. ඒක තමයි ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් අපි හදනකොට අපි ඔය මයිල්ස්ටෝන් කියලා කියන්නේ වැදගත් තැන් නේ. ව්‍යාපෘති ඊටාම වැදගත් තැන්. ඒ කියන්නේ අපි තුමු උදාහරණයකට ස්ට්‍රක්චරල් එක හදලා ඉවර කරගෙනක වැදගත් මයිල්ස්ටෝන්. ඒ වගේ. එතකොට මේ ව්‍යාපෘති සැලැස්ම හදනකොට අපි දාගන්න වැදගත් මයිල්ස්ටෝන්. මෙතන වැදගත් පොයින්ට් එක. මෙතනට ඉවර කරාම ඉතුරු ටිකට වෙන බලපෑම අඩුයි. එහෙනම් මෙතෙන්ට ඉවර කරාට පස්සේ අපේ බජට් කන්සර්න් ගොඩක් අඩු කරගන්න පුළුවන්. නැත්නම් මෙතෙන්ට ඉවර කරාම අපේ ටීම් ටික වෙනස් කරන්න වෙනවා. නැත්නම් මැෂිනරි වෙනස් කරන්න, මැටීරියල් වගේ අර වැදගත්. සාමාන්‍ය හයර් ගොඩක් අය හයර් එකනේ බඩු ගන්න. හයර් එකට බඩු ගන්න එක හයර් එක අපිට අවම කරගන්න ඕන කරගන්න පුළුවන්. කම්ප්‍රෙෂර් එකක් සයිට් එකේ ගෙනලා තියන් දිගටම ගෙනලා තියන් ඉන්න ඕනේ නැහැ. තේරුමක් නැහැ. ඒ වැකර් එකක් දිගටම මේ කම්පැක්ෂන් කරන මැෂින් එකේ දිගටම ගෙනලා තියන්න ඕනේ නැහැ. වැඩි රිලීස් කරන්න ඕනේ. වැඩි රිලීස් කරන්න ඕනේ. සාමාන්‍ය මනුස්සයර තියෙන ප්‍රශ්නේ ඕකනේ. ඕක තමයි. රෙන්ට් එක කොච්චර ලොකුයිද? අනික ජැක් ටික රෙන්ට් කරලා ගන්නේ. හරිද? ජැක් ටිකේ රෙන්ට් එක දවසක රුපියල් 3ක් දුවන එක ජැක් එකකට. හදලා බලනවා ඒක 1000කට දවස් ගන්න. මාස 3ක් විතර අපිට නිකන් තිබ්බොත් එහෙම. හරියාකාරව සයිට් එකෙන් එළියට යනවා නම් ওই ටික ලෝ කොස්ට් එකක් ඉතුරු කරගන්න. එතකොට කාලය කළමනාකරණය කිරීම වැඩ ටික ෂෙඩියුල් කරනවා. වැඩ ටික ෂෙඩියුල් කරනවා කියන්නේ පැරලල් කරන්න පුළුවන් වැඩ දිනවා. කොයි වැඩ ඉස්සෙල්ලා වෙන්න ඕනද, කොයි වැඩ පස්සේ වෙන්න ඕනද, කොයි වැඩ දෙක එකට කරලා යන්න පුළුවන්. එතකොට අපි සයිට් එකට ගියාම අපිට තේරෙනවා සමහර වැඩ තියෙනවා. අපි මුලදී හිතන්නේ නැහැ මේක එකට කරලා යන්න පුළුවන් කියලා. නමුත් සයිට් එකට ගියාම පේනවා නෑ මේ වැඩත් අපිට කරන්න පුළුවන්. ඒක හරි. එතකොට අමතර ටීම් එකක් ගේන්න පුළුවන් නම් ගොඩක් කර කාලිතුරු කරගන්න පුළුවන්. පැරලල් කන්ස්ට්‍රක්ෂන් ඒ කියන්නේ දැන් ගොඩක් සයිට් එකේ ගත්තාම වැඩ කීපයක් තියෙනවානේ තැන් තැන්වල. ඒතකොට ඒ අවස්ථාවේ කරන්න පුළුවන්. අපි දැන් බොහෝ විට ගොඩ දෙනෙක් හිතන කාරණා තමයි මේක මුලින් ඉඳන් පටන් ගන්න ෆවුන්ඩේෂන් පටන් ගන්න මෙහෙම පිළිවෙලට යන වැඩක් කියලා. නමුත් ඇත්තටම එහෙම නෙවෙයි. සයිට් එක එකට කරන් යන්න පුළුවන් වැඩ ඕන තරම් තියෙනවා. ඉතින් සයිට් විසිට් එකකදී ඔය වගේ දේවල් සියල්ල පේනවා දැන්. මధుරංගර සියලු ගොඩක් දේවල් කතා කරන නිසා අන්තිමට මට ඉතුරුනේ මං හිතන්නේ අර ප්ලෑනින් කරලා ඉතින් ප්‍රෝග්‍රස් කරලා ඉතින් අවසානයේ මෙහෙම කතා කරමු. සාමාන්‍ය සරල උදාහරණයක් අවසන් කරමු. දැන් හදි අල්ලපු ගෙදර ගේ හදනවා බ්ලයින්ඩ් කරලා. බ්ලයින්ඩ් කියන්නේ අර ජනල් මුද්දේ බිත්තියක්. දැන් අල්ලපු ගෙදරට තොක ඉෆෙක්ට් එකක් තියෙනවනේ. ඒ කියන්නේ කාරණා දැන් අල්ලපු ගෙදර බිත්තියක් බ්ලයින්ඩ් මේ පැත්තේ බිත්තියක් බ්ලයින්ඩ්. දැන් මැද මොකද? මැද මොකද යන්නේ? ඔය වගේ ප්‍රශ්න සයිට් වල කොච්චර තියෙනවද? ඔය සයිට් එකට යන්නේ නැතුව සුපර්විෂන් නැතුව විසඳන්න. ඒක ඩ්‍රොයින් එකෙන් විසඳන්නත් බෑ. ෆෝන් එකෙන් විසඳන්නත් බෑ. එහෙම්ම දකින්න. ඕක තමයි සරලව මිනිසුන්ට තියෙන ප්‍රශ්න. ඊළඟට වතුර බැස්ම. හදද්දී ඊළඟට ලෑන්ඩ්ස්කේපින් අන්තිම වෙන වතුර යන්නේ අල්ලපනුස්සයගේ ගෙදරට. ඕක කොහොම නවි කොහොමද මේක කරන්නේ? ඒ වගේ. ඊට පස්සේ රිටර්නින් වල ගත්තාම. පැති බැමීදී කරද්දී මායිම් බැමීදී. චොතෙන් පල්ලෙහා ගෙදර මිනිස්සුන්ට ආරක්ෂිතව ඉන්න බෑ මේකේ. නේ? සයිට් සුපර්විෂන් නම් අපි විතරක් නෙවෙයි ඉන්න. පල්ලෙහා ගෙදර මිනිස්සුන්ට ඔය කඩාගෙන ගිහලා මොකද ප්‍රශ්න වෙන්න නම් මේක සුපර්විෂන් කරලා කරන්නේ. ඒක සමහර සයිට් එකේ ඩිසයින් එක අතෙන්ට ගියාම පොඩි වෙනස්කම් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. වෙනස්කම් කරලා සයිට් කන්ඩිෂන් එක වෙනස් නේ. අපි බලාපොරොත්තු වෙනවා මෙතන පස හොඳයි කියලා යටට යද්දිම තියෙන කිරිමැට්ට. ඔව්. හාරන් යනකොට තමයි ප්‍රශ්නේ. ඒකට ඔන්න හිතන්න වෙනවා මේක තල්ලු නොවි කොහොමද මේක කරන්නේ. ඔව්. එහෙනම් සමහර ඩිසයින් ඉම්ප්‍රූව්මන්ට් එකක් කරන්න ඕන. සරල කාරණා ටික. ඒ වගේ දේවල්. ඊට පස්සේ ඊළඟට මේ දැන් ගොඩක් සෝලා ප්‍රශ්න තියෙනවානේ. අනිත් මාසර ෂේඩින් එන්න දෝ කොහොමද කරන්නේ? ඔය ගොඩක් දේවල් සයිට් මේ එතන අතරම කිව්වොත් සුපර්විෂන් එකේ ලොකු දෙයක් තියෙනවා. එතන සුපර්විෂන් එකෙන් තමයි සයිට් එක ගෙනියන්න වෙන්නේ. ඕක තමයි අද හයිලයිට් කරන්න ඕනේ කාරණා. හරි. එහෙනම් මම හිතන්නේ ඒ සයිට් සුපර්විෂන් එක ඕනේ කියන කාරණාව හැමෝටම පැහැදිලි වෙන්නේ නැති. ගැටලු තියෙනවා නම් සයිට් සුපර්විෂන් එක සම්බන්ධයෙන් ගන්නත් පුළුවන්. ඒ වගේම ජෙනරල් පොදු ප්‍රොජෙක්ට් සම්බන්ධ ප්‍රශ්න නැත් පුළුවන් අපි කමෙන්ට් සෙක්ෂන් එකට ඉදිරිපත් කරන්න. අපි කැමති ඒ ගැටලු සාකච්ඡාවට ගන්න එන මොදරංග බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. ඔව් ස්තුතියි. හරවත් මාතෘකාවක් අද. හරි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ආයිබෝන්.